25 වසර අවසන් වෙලා 2026 වසර ආරම්භන මේ මොහොතේ හැම දිනාටම සියලු යහපත් පැතුම් මිටවන සුබ නව වසරක් වේවා. 2026 වසරේ අපි මුලින්ම කරේ කිරි උතුරලා කිරිබත් එහෙම හදලා උදේම පල්ලි ගියපු එක. 2025 වසරේ අපිට ලැබුණු නොලැබුණු හැම දෙයකටම ස්තුතිවන්ත වෙලා 2026 වසර දෙවියන් වහන්සේට බාර දීලා තමයි අපි 2026 වසර ආරම්භ කළේ. මේ ජනවාරි 2 වෙනිදා රෑ හොඳටම හිම වැටුණා. මීට කලිනුත් හිම වැටිලා තියෙනවා. හැබැයි පොඩ්ඩක් තමයි වැටුනේ. අද තමයි අපි හොඳටම හිම වැටෙනවා ඉතින් දැක්කේ. අපේ මුල්ම අත්දැකීම නිසා ගොඩක් ආසාවෙන් තමයි හිටියේ හිම වැටෙනකම් බලාගෙන. ඉතින් දැන් බබා බලාගෙන ඉන්නේ ඒ වලින් මේ ස්නෝමෑන් කෙනෙක්ව හදන්න. මේ මම එයාට උදව් කරනවා හදන්න. ඒ වුණාට අපිට ඉවරනකම් ඒක හදාගන්න බැරි වුණා. ගොඩාක් සීතලයි. අත්වලට එහෙම අත් නිකන් ගල් ගහිලා වගේ නිකන් පුපුරන්න වගේ අත් රිදෙන නිසා අපි ඒක නවත්තලා ඇතුළට ගියා. ඉතින් අපි 3 වෙනිදා දවල් වෙලා පිටත් වුණා සූ එකකට යන්න. මේ ඊරෑ වැටුණු හිම දැන් තමයි හරිම ලස්සනට පේන්නේ. අපි මේ යන්නේ උසුනමියා සූ පාක් එකට. මේ දවස්වල හස්බන්ඩ්ට නිවාඩු. මොකද ජපානයේ අලුත් අවුරුද්ද සමරන නිසා මෙයාලට වැඩ පටන් ගන්නේ 5 වෙනිදා. ඉතින් අපි තීරණය කළා අපේ බබා ආස තැන් වලට එක්ක යන්න ඕනි කියලා. මොකද මේ පුංචි වයසට එයාලා බලන්න ඒ වගේම කරන්න ආස දේවල් තියෙනවනේ. එතකොට අපි ආස දේවල් කරනට වඩා ඒ ආස දේවල් කරන්න තමයි හිතන්නේ. මම හිතන්නේ හැම අම්මා තාත්තම එහෙම තමයි. තාම බබායි මමයි ජපානයේ කන්න කැමති මෙන්න මේ චිකන් කෑලි. මේවා මෙහි තියෙනවා 7 එක කියලා කඩයක්. ඒකේ තමයි තියෙන්නේ. ඉතින් දැන් අපි ගෙදරින් එනකොට දවල් වෙලානේ ආවේ. එනකොට අපි කෑම කාලා ආපු නිසා අපි මේවා ගත්තා දැන් කන්න. දැන් අපි සූ එකට ලං වෙලා ඉන්නේ. අපි පැය 1යි කාලක් විතර ආවා. මට දැන් මේ පැත්ත දකින්නකොට නෝරෙලිය තමයි මතක් වෙන්නේ. බලන්නකෝ යාලටත් එහෙමද කියලා. දැන් අපේ බබා තමයි මැප් එක බලන්නේ. එයාට බයයි දැන් සූ එක වහයි කියලා.
දැන් අපි සූ එක ඇතුළට යන ගමන් ඉන්නේ. දැන් අපේ බබාට හදිසි ඉක්මනටම දුවලා ගිහිල්ලා සත්තු ටික බලලා එන්න. දැන් ඇතුළට යන්න කලින් අපි ටිකට් ගන්න ඕනේනේ. ඉතින් ටිකට් එකක් වෙන්නේ යෙන් 1600යි ලොකු එක්කෙනෙක්ට. පොඩි එක්කෙනෙක්ට යෙන් 700ක් තමයි උනේ. ඊට අමතරව අපිට මෙතනින් සත්තුන්ට දෙන්න කෑම ගන්න පුළුවන්. ඒ කෑම පැකට් එකක් යෙන් 100ක් වගේ තමයි උනේ. ඉතින් අපි දැන් ටිකට් අරගෙන අතුරට යන ගමන් ඉන්නේ. ඇතුළට යනකොටම සයිඩ් එකෙන් තියෙනවා වෝටර් පාක් එකක්. මේකේ සෙල්ලම් කරන්න පුළුවන් සම එකටලු. බලන්නකො මේ දෙපැත්තෙම සෙල්ලම් බඩු දාලා තියෙනවා. ඒ වුණාට අපේ බබාට නම් අද ගාණක්වත් නැහැ. මොකද එයාට ඕනේ දැන් සත්තු බලන්න විතරයි. දැන් එහෙනම් අපිත් එක්ක ඔයාලත් සූ එක බලන්න යමු. මේ බලන්නකෝ. මේ බලන්නකෝ. අර උඩ ඉන්නේ කෙනෙක්. ඔයා දිහා බලනවා. කවුද? හරි මේ උඩ ඉන්නේ කෙනාද? උඩේ කෙනා. අන්න ආයෙත් එනවා. අන්න එනවා. අර එන්නේ. උඩට ගිහලා පඩ ගෙන්දුත් වගේ. මෙයාත් ගොඩාක් ලොකුයි වගේ නේද? අම්මෝ මේ බලන්නකො මෙයා ඉන්නේ හැටි ගලක් වගේ. අර මගේ ෆේවරිට්ම ලයන් නීති. අම්මෝ නේදි. ෆේවරිට් එක්කනා. මගේ ෆේවරිට්ම ලයන්. මගේ ෆේවරිට්ම ලයන් එයා. ඇහැරවල ගන්න විදිහ. මහන්සි අපි. බෙයා කෙනෙක් නේද? ඔව් බෙයා කෙනෙක්. බ්ලැක් බෙයා කෙනෙක්. රැකූන්ලා ඉන්නවා අර පැත්තේ. ටයිගර්. බබා. මෙයා නෑ. එයා ලස්සනයි නේ? ලොකුයිත් එක්කලා. ඇඟිලි දාන්න එපා. කොටනවා යාලා. අර නිදිය දැම්මෙන් දැඩි උඩ. අයි එතන මේක දිනවා.
මටත් එකක් දෙන්න ඕනේ ආ ආදී නමකට එකක් දෙන්නකෝ ඉරන්නේ කරක්ටයිද කවද මගේ තන්නේ ආයිල් නෝන හැටුණා ඉර එනේ වට්ටම් දෙම යා කනගන් ඉන්න දෙන්න දැන් නැත්තම් වඩනෝනේ ඒක රාතරේ යන්න හෙලෝ පරණ ඉනේ යාලා 100 years නේ යාලා ඕනේ කොට දෙම්මොත් ඉර මදිනේ ඒකනේ එක්කේ දාලා හිපෝ කෙනෙක් කෙනා හිපෝ කෙනෙක් නේ ඔව් මුනේ වෙනස් අර රෙඩ් ඒ කවුදනේ ඈ රෆී පුතේ මෙයාව දැක්කද මේ දැක්ක ඔක්කොම ටික කක්ක උළුවේ නේද? ඔව් මඩ ගාගෙන ඉන්නේ අම්මා තාත්තා ඔබට එයාට දෙන්න ආසයි එයාට දෙන්න ඉතින් පුෂ් කරලා දෙකානේ අර බිම ලෙෆ්ටෝවර්ස් කරනවා යාට ගන්න පුළුවන්නේ ඔව්නේ අර සෙන් කරවන ඔක්කොම ඉවර විත් ළමයි අර කපල් එකක් කරලා පැත්තේ තියෙනවා පුතේ අවුද එලා කවුදනේ බලන් ඉන්න ඇටි පොඩි කෙනෙක් Bye.
කට්ටිය දැන් සූ එක බලලා ඉවරයි. මේකෙම තියෙනවා සෙල්ලම් කරන්න පුළුවන් බාක් එකක්. අපි දැන් මේ පැත්තට තමයි යන්නේ. ගොඩක් වෙලා යන්න ඕනේ. බලන්න කන් තව එකක් තියෙනවනේ. කොකද? මෙරි කරන්ද මොකද? මේ බබා. මේ? බලන්න යන්න. මේ? Tata, ayo bayar mana ada? Emma bayar bela, bayar gulek. අපි දැන් මේ ටික ඔක්කොම ඉවර වෙලා ෆොටෝස් ටිකක් ගත්තා. ෆොටෝස් ටික අරගෙන අපි ගෙදර එන්න පිටත් වුණා. කට්ටිය සූ එකෙන් පිටත් වෙනකොට වෙලාව 4ට 4:00 විතර ඇති. දැන් අපිට බඩු ටිකක් ගන්න තියෙනවා. දැන් ඒ ටිකත් අරගෙන ගෙදර යන්න තමයි හදන්නේ. අපිට දැන් ගෙදරට ඕන කරන බඩු ටිකත් අරගෙන පිටත් වෙන්න හදනකොට හවස 5:00 විතර ඇති වෙලාව. බලන්නකෝ. හවස 5:00ටත් හොඳටම කලවර වැඩිලා හඳත් පායලා තියෙනවා. හස්බන්ඩ් නම් කියන්නේ මේ සීත ඍතුව නිසා මේ දවස්වල ඉක්මනටම කලවර වැටෙනවා කියලා.